මේ වීඩියෝ ඇතරම කියන්න බලාපොරොත්තුවෙත් මම වෙබ්සයිට් එක කරපු අලුත්ම අප්ඩේට් එක ගැන මම මේක කලින් බ්ලොග් එකකිනුත් දාලා තිබ්බා. ඒකේ අයිඩියාස් කියලා වලට ටැබ් එකක් බලාගන්න පුළුවන්. මම හෙට තමයි මේ අප්ඩේට් එක රිලීස් කරන්නේ. ඔයාලට ඒකේ අයිඩියාස් කියන එකේ පොඩි මම කරපු ඇත්තම රිසර්ච් එක ප්‍රතිඵලයක් විදිහට තමයි අයිඩියාස් කියන ටැබ් එක බලාගන්න පුළුවන් වෙන්නේ. ඒක තියෙන්නේ කියන්නේ දැන් මම දැකලා තියෙනවා ගොඩක් 3D assets ඊට පස්සේ සවුන්ඩ් එක ඕන එකක් අපිට හොයාගන්න පුළුවන්. හැබැයි ගේම් එක නිකන් අයිඩියා එකක් වගේ හොයාගන්න පොඩි නිකන් ස්ටෝරි එකක් වගේ ඒ වගේ දෙයක් තියෙන එකක් මම ඇත්තටම දැක්කේ නෑ. අයිඩියාස් කිව්වට මෙතන විශේෂත්වය තමයි දැන් ඔයාලට හිතන්න පුළුවන් මේ තියෙනවනේ දැන් එක එක බ්ලොග් සයිට්ස් තියෙනවා ඒ වගේ මේ තියෙන්න පුළුවන් කියලා හිතෙන්න පුළුවන්. නමුත් ඒක ඇත්ත. නමුත් මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාගේ අයිඩියා එක කට්ටියට එඩිට් කරන්න පුළුවන්. කොලැබරේට් කරලා එඩිට් කරලා ඒ වගේ දේවල් කරලා ඔයාගේ අයිඩියා එක තව ඔප්ටිමයිස් කරගන්න පුළුවන්. සහ මේක ඇත්තටම තව විශේෂත්වය තමයි ඔයාගේ අයිඩියා එකට ලයිසන්ස් තියෙනවා. ඒ කියන්නේ ඒ අයිඩියා එක ඔයාගේ විතරයි කියලා කියන්නේ. ඔයාගේ කියලා තහවුරු කරන්න. ඔය අයිඩියා එක ක්‍රියේට් කරපුවම අයිඩියාස් කියන්නේ නිකන් ආටිකල් එකක් වගේ. ඇත්තටම ඒ කියන්නේ ඔයාගේ ස්ටෝරි එකක් ලියන්නේ මේ ගේම් එක වගේ ස්ටෝරි. එහෙම ඊළඟට මම කරු මේ අප්ඩේට් එක තමයි මේකේ පොයින්ට් අප්ඩේට් එක. ඉස්සර කලින් වර්ෂන් එකේ තිබ්බේ නිකන් ඇෆිලියේට්ලා එකතු කරනකොට ඔයාලට ඇෆිලියේට් කවුන්ට් එකට යම් කිසි දෙයක් නේ එකතු කරගන්න තිබ්බේ. දැන් ඒක පොයින්ට්ස් වලට මම කන්වර්ට් කරා. ඇත්තටම කලින් ඩේටාබේස් එක නෙමෙයි දැන් තියෙන්නේ වෙන ඩේටාබේස් එකක්. කලින් Firebase තිබ්බේ. ඇත්තට මේ පස්සේ මේ යනකොට කොස්ට් එක වැඩි වෙන නිසා Firebase වල මේ වෙන ඩේටාබේස් එකකට චේන්ජ් කරා. ඇත්තට මේක ඒක නිසා පොයින්ට් වල ඔයා ඇෆිලියේට් ලා එකතු කරද්දී ඔයාලට පොයින්ට්ස් හම්බ වෙනවා. ඒ කියන්නේ XP කියලා පොයින්ට් જાතියක්. ඒක ඇත්තටම ඔයාලට earn කරලා ඒවා තව ඉස්සරහට තව එක එක ෆීචර්ස් හම්බ වෙනවා. අපි ඩෙවලොප් කරන ගේම්ස් ප්ලේ කරාම මේ පොයින්ට් එක හම්බ වෙනවා. ඒ වගේ මම අනාගතේ එහෙම තමයි හදන්නේ ඊළඟට එන ගේම්ස්. ඊට පස්සේ ඒ ගේම් වලින් ඔයාලට හම්බ වෙන ඒ කියන්නේ ගේම් වෙන්න පුළුවන්, ඇෆිලියේට් කලෙක්ට් කරලා වෙන්න පුළුවන්. එහෙම earn කරන පොයින්ට්ස් ඔයාලට යූස් කරලා ඒක නිකන් කරන්සි එකක් වගේ. ඒකෙන් ඔයාලට අපි දීලා තියෙන එක එක ඒවා ගන්න පුළුවන්. ඒකත් හොඳ ෆීචර් එකක්. මේකට මම ඇඩ් කරපු ඊට පස්සේ තව UI අප්ඩේට්ස් ඒ වගේ දේවල්. මොනොත් ස්පෙෂලි කියන්න තියෙන්නේ මම කරපු අර පොඩි රිසර්ච් එකක්. ඇත්තටම මේ අයිඩියාස් කියන ඒ පේජ් එකේ නිර්මාණය වෙන්න ඕක ඇත්තටම මට අයිඩියා එකක් තිබ්බා මේ ගේම් වලටම රිලේටඩ් ඔය වගේ ආටිකල් ලියන පැත්තක් හැදුවොත් හොඳයිනේ කියලා. ඒකේ මම ඔය කියන්නේ ඔයාලටම ඒක ෆිල්ටර් කරගන්නත් අවස්ථාව දීලා තියෙනවා. ඒකේ නිකන් අර Reddit වල වගේ අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කියලා කන්සෙප්ට් එකක් මම ඇඩ් කරා. නිකන් අර ලයික් අන්ලයික් වගේ නෙමෙයි. ඒක ටිකක් ඒකේ තේරුම වෙනස්. අප්ලෝඩ් ඩවුන්ලෝඩ් කියන්නේ ඇත්තටම ඒක යුනික් එකක්ද එහෙම නැත්නම් මේ නිකන් AI ජෙනරේටඩ් වගේ එකක් වගේ ෆීල් වෙනවා නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හොඳ එකක් නේ. නිකන් යුනික් ගතිය වැඩි නෑ. මම මේක ටාගට් කරන්නේ ඇත්තටම යුනික් අයිඩියාස් හොයන එක. ඒ කියන්නේ තමා හොඳ ස්ක්‍රිප්ට් රයිටර්ස් වන්ට අනිත් අයට ඉන්නවා. බ්ලෙන්ඩර් කිව්වොත් එහෙම 3D මොඩලින් සෑහෙන ඉන්නවා. ඒකට එයාලට අදාළ ෆීල්ඩ් වෙනම තියෙනවනේ. ඔය ස්කෙච්ෆැබ් එකේ ගේමින් ෆීල්ඩ් එකේ. හැබැයි මේ ඔය ස්ක්‍රිප්ට් රයිටර් කියන පැත්තට ඇත්තටම එකක් තිබ්බේ නෑ මම දන්න විදියට. ඒකට තිබ්බේ නෝමලි මේ නිකන් බ්ලොග්ස් ලියන්න ඒ වගේ තමයි තිබ්බේ. හැබැයි කොලැබරේටිව් කතන්දරේ තිබ්බා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය එකතු කරලා එඩිට් කරන කතාව. මේක ඇත්තටම තව මේ වයිබ් එකට ටිකක් සෙට් වෙන්න ඒක මම තව ඒක අයිඩියා එක නෝමල් ආටිකල් එකක් ඕපන් වෙන විදිහට ඔයාගේ අයිඩියා එක ඕපන් කරන්න නැතුව ඒක ටිකක් අර ස්පෙෂල් විදිහට මේ මම ඒකට ස්පෙෂල් ෆීචර්ස් ටිකක් වෙනම ඇඩ් කරලා තියෙනවා. මම ඒ වගේ ඒවත් දැනට එහෙම දැකලා නැහැ ගොඩක් වෙලාවට ඒ ෆීචර් එකක්. ඒක මන් දන්නේ මේ ඇත්තට මේ සාර්ථක වේද අසාර්ථක වේද කියලා බලමු. ඉතින් නේ අපි මේ ඔයාලා යූස් කරන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඔයාලා මට කියන්න මේ හොඳයිද නැද්ද කියලා. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ ඇත්තටම. එහෙනම් ඔයාලා වෙබ්සයිට් එකට කියලා බලන්න මම ඒක අප්ඩේට් කරලා තියෙනවා.